සත්වරාවය. සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරයි. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබට. සත්වරාවේ වැඩසටහන මගින් සත්ව පාලනයේ නිරතව සිටින ගොවිගෙවිලියන්ට වගේම ඒ පිළිබඳව උනන්දුවක් දක්වන සැමට ඉතාමත් ප්‍රයෝජනවත් තොරතුරු ගෙන එන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වැඩසටහන අවසානයේදී අප ඔබෙන් අසන පහසු පැනයට පිළිතුරු ලබා දී ඔබට තෑගි දිනා ගන්නටත් පුළුවන්. ගවයන් ඇති කරන ගොවිගෙවිලියන් ක්‍රමවත් ගව අභිජනන වැඩසටහනක් තුළින් ඒ සතුන් බෝ කර ගැනීම ඉතා වැදගත්. වසරකට පැටවෙක් යන සංකල්පය මත පැටව බෝ කර ගැනීමට හැකි නම් එය ඉතා ප්‍රයෝජනවත්. එමගින් දිනගේ ජීවිත කාලය තුළ වැඩි පැටවුන් ප්‍රමාණයක් වගේම වැඩි කිරි ප්‍රමාණයක්ද ලබා ගන්නට පුළුවන්. මේ සඳහා කදිම ගව අභිජනන ක්‍රමයක් වන්නේ ලොව පිළිගත් කෘත්‍රිම සිංචනය නම් ගව අභිජනන ක්‍රමයයි. අද අපි මේ ගැන තොරතුරු කතා කරමු. මේ පිළිබඳව අප විමසුවේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සත්ව අභිජනන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය පී.ජී. සෙනවිරත්න මහතාගෙන්. වෛද්‍යතුමනි, ගව පාලනයේදී දිනුම් ගැබ් ගැන්වීමට යොදා ගන්නා ක්‍රමවේදයන් පිළිබඳව මුලින්ම කතා කරමු. අපි සතුන් ගැබ් ගැන්වීම ගැන කතා කරද්දී ක්‍රම දෙකකට අපිට සතුන් ගැබ් ගන්නන්න පුළුවන්. අපේ ගොවි මහත්තුරු දන්නවා එකක් තමයි ස්වාභාවිකව පට්ටි වස්සන් භාවිතා කරලා ගැබ් ගැන්වීම. දෙවෙනි ක්‍රමය තමයි කෘත්‍රිම සිංචනය කියන එක. කෘත්‍රිම සිංචනය කියන අදහස් කරන්නේ අපේ ගොවින් දන්නා මද ලක්ෂණ පෙනෙන අවස්ථාවේ ඉන්න සතුන් හඳුනා ගන්න ආකාරය. මෙන්න මේ අවස්ථාවේ ඉන්න දෙනුන්ට පිරිමි සතුන්ගෙන් ලබාගත් ශුක්‍රාණු උපකරණ භාවිතා කරලා මේ ශුක්‍රාණු අර මද අවස්ථාවේ පෙනෙන සතුන්ගේ ගර්භාෂයේ කෘත්‍රිමව තැන්පත් කරනවා. මෙන්න මේ ක්‍රියාවලිය තමයි කෘත්‍රිම සිංචනය කියලා කියන්නේ. මේ මගින් ගොවින්ට වාසි රසක් හිමි වෙනවා. පළවෙනි වාසි තමයි ගොවින්ට පිරිමි සතෙක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. මේ නිසා ඒ සදා යන වියදම ගොවින්ට ඉතුරු කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ස්වභාවිකව පට්ටිවස්සෙක් ඇති කරොත් ඒ සතාගේ පැටව පමණයි ගොවින්ට ලබා ගන්න පුළුවන් වෙන්නේ. නමුත් කෘත්‍රිම සිංචනය මගින් ඒ පරිසරයට ගැළපෙන එකම වර්ගයේ නොවන සතුන් අපි ගත්තොත් අපි හොඳ කිරි සඳහා අවශ්‍ය වෙන ගැළපෙන සුදුසු සතුන් ඉන්නවා. ෆ්‍රීසියන් වර්ගය, ජර්සි වර්ගයේ වශයෙන් ගොවින් හඳුනනවා. මේ වර්ගවල පැටවුන් අපිට බිහි කරගන්න පුළුවන් මේ කෘත්‍රිම සිංචන තාක්ෂණය පාවිච්චි කරලා. මේදී කෘත්‍රිම සිංචනය නැමැති ගව අභිජනන ක්‍රමය යොදා ගන්න පුළුවන් කොහොමද? කාර්යක්ෂමව මේ තාක්ෂණය යොදා ගැනීමේදී අපිට වැදගත් වෙන දේ තමයි අපි ළඟ ඉන්න දෙනගෙන් ඒ දෙනගේ ජීවිත කාලය තුළදී උපරිම ප්‍රයෝජනයක් ලැබෙන ආකාරයට පැටවුන් බිහි කර ගැනීම. අපි වැසි පැටියෙක් බිහි වෙන අවස්ථාවේ ඉඳලා කතා කරොත් පළවෙනිට වැදගත් වෙන දේ තමයි මේ වැසි පැටියගේ ලිංගික පරිණතය සිද්ධ වෙන වයස. අපි සාමාන්‍යයෙන් සලකන්නේ මාස 14ත් 18ක් අතර කාලය වෙනකොට වැසි පැටියෙක් ලිංගික පරිණතය සිද්ධ වෙලා ගැබ් ගැනීමට සුදුසු අවස්ථාවටපත් වෙන්නට ඕන. ඒ කියන්නේ මාස 14ක් 18ක් වගේ වයසක් වෙනකොට ඒ මද ලක්ෂණ පෙන්වන තත්ත්වයටපත් වෙන්නට ඕනේ. මෙතෙන්දී ඇත්තටම අපි අදහස් කරන්නේ මේ මාස 14 18 වගේ කාලයක් වෙනකොට පරිණත බරින් 3/2ක වර්ධනයක් මේ කාලය වෙනකොට ලබා තියෙන්නට ඕනේ. ඉතින් මේකෙදී ඇත්තටම මේ වැසි පැටියකට ලබා දෙන පෝෂණය තමයි ප්‍රධාන වෙන්නේ මේ කාලය තුලදී මද ලක්ෂණ ඇතිවීම සඳහා. මේ තත්ත්වය ලබා ගන්න ගොවීන්ට කරන්න පුළුවන් මොන වගේ දේවල්ද? පළවෙනි කාරණය තමයි වැසි පැටිවා බිහිවෙච්ච අවස්ථාවේදී ඒ සතාට මාවගෙන් ලැබෙන මුල් කිරි ලබා දෙන්නට ඕනේ අනිවාර්යයෙන්ම. අපි කියනවා කොලස්ට්‍රම් කියලා හඳුන්වනම නැත්නම් මුල් කිරි කියලා හඳුන්වන්නේ. මේ මුල් කිරි ලබා දීම ඉතාම වැදගත් කාරණයක්. මොකද මේන් තමයි පැටවාට කුඩා කාලයේදී අවශ්‍ය කරන ප්‍රතිශක්තිය ලබා දෙන්නේ. රෝග වලින් වර්ධ වීමේ හැකියාව ලැබෙන්නේ මේ මුල් කිරි වලින්. ඊළඟ කාරණය තමයි නියමිත අවස්ථාන්වලදී සතාගේ බාහිර සහ අභ්‍යන්තර පරපෝෂිතයින් මර්ධනය කිරීම. බාහිර පරපෝෂිතයින් අපි දන්නේ කිනිතුල්ලන් වැනි පරපෝෂිතයින්. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්නට ඕනේ. අභ්‍යන්තර පරපෝෂිතයින් වශයෙන් හැඳින්වුවේ විශේෂයෙන් පණුවන්ගේ ආසාදනය. මේ සඳහා පණු ප්‍රතිකාර නියමාකාරයෙන් ලබා දෙන්නට ඕනේ. ඊට අමතරව කිරි අවශ්‍ය ප්‍රමාණය සහ සතා වර්ධනය වීමේදී තෘණ ආහාර සහ සාන්ද්‍ර ආහාර නියමිත පරිදි ලබා දෙන්නට ඕනේ මේ වර්ධනය ලබා ගැනීම සඳහා. ඒ වගේම සතා ඉන්න පරිසරයත් මේ සඳහා වැදගත් වෙනවද? ඔව්, සතාගේ සනීප ආරක්ෂාව සඳහා ගාල සහ වටපිටාව වැදගත් වෙනවා. විශේෂයෙන් යුරෝපීය ආරේ සතුන් නැත්නම් දෙමෝන් සතුන් ගත්තොත් මේ සතුන්ට තද රස්නය හිරු රැස් ඔරතු දෙන්නේ නැහැ. ඒ නිසා ඒ සතුන් අනිවාර්යෙන් ගව නිවාසයක් තුළ ඇති කරන්නට ඕන. එහෙම නැති වුණොත් තාපය නිසා සතාට ඇති වෙන ආතතිය වගේ තත්ත්වයක් ඇති වෙන නිසා ඒ සතාගේ වර්ධනයේ බාල වීම සඳහා ඒ කාරණේ බලපානවා. සතාගේ නිරෝගී බව එහෙම නැත්නම් සෞඛ්‍ය සම්පන්න බව මේ සඳහා බලපානවද?
රෝගාබාධින් වළක්වා ගැනීම ඉතාම වැදගත්. මොකද රෝග ඇති වෙනවා කියලා කියන්නේ සතාගේ වර්ධනය බාල වෙනවා. මේ වගේ අවස්ථාවලදී අපිට නියමිත වර්ධන වේගය ලබා ගන්නට බැරි වෙනවා. සාමාන්‍යයෙන් මදයට පැමිණි දෙනකගේ මොන වගේ ලක්ෂණද දකින්න පුළුවන්? සාමාන්‍යයෙන් අපි දන්නවා මදයට පැමිණිච්ච දෙනක්ගේ ක්‍රියාකාරී ස්වභාවය වෙනස් වෙනවා. කෑ ගැසීම, තරම මූත්‍රා පහ කිරීම, දඟලන ස්වභාවය වැඩිවීම, ඒ වගේම ලිංගික ප්‍රදේශය ඉදීමේනම රත් පැහැ ගැන්වීම, වීදුරු වැනි ශ්‍රාවයක් පිට වෙනවා. මේ වගේ ලක්ෂණ තියෙන අවස්ථාවක් අපි කියනවා මේ සතා මද ලක්ෂණ පෙන්වන අවස්ථාව කියලා. මේ ලකුණු වලින් අපි මද ලක්ෂණ හඳුනාගත්තට පසුව මේ මෙතෙන්දී ඇත්තටම වැදගත් වෙන්නේ මද ලක්ෂණ ආරම්භ වෙන අවස්ථාව. මේ මද ලක්ෂණ ආරම්භ වෙච්ච අවස්ථාවේ ඉඳලා තමයි අපි මේ කෘත්‍රිම සිංචනය කරන සුසු කාලය නිර්ණය කරන්නට අවශ්‍ය වෙන්නේ. සාමාන්‍යයෙන් අපි රීතියක් විදිහට පාවිච්චි කරන උදෑසන අපි උදේ මද ලක්ෂණ හඳුනාගත්තොත් සවස තමයි කෘත්‍රිම සිංචනය කරන සුදුසු අවස්ථාව. ඒ වගේම සවස් කාලයේ මද ලක්ෂණ දැක්කොත් පසුදින උදේ වරුව තමයි කෘත්‍රිම සිංචනය සඳහා සුදුසු කාලය. මද ලක්ෂණ පහළ වෙලා පැය 12ක් 18ක් අතර කාලයකදී තමයි කෘත්‍රිම සිංචනය කරන්න සුදුසු අවස්ථාව වෙන්නේ. කෘත්‍රිම සිංචනයක් කළාට පසුව දින ගැප් ගත්තද කියලා දැනගන්න ක්‍රමයක් තියෙනවද? මද ලක්ෂණ අවස්ථා දෙකක් ගත්තොත් ඒ අතර කාලය දින 18ත් 21ත් අතර කාලයක්. ඒ නිසා ලිංග පරිණත වෙච්ච ගැප් නොගත්ත සතෙක් මේ කාල සීමාවෙදී නැවත මද ලක්ෂණ පෙන්වනවා. ඒ කියන්නේ එක මද ලක්ෂණ පෙන්වීම එක ඉඳලා දින 18ක් 21ක් අතර කාලයකදී නැවත මද ලක්ෂණ පෙන්වනවා. මෙතෙන්දී අපි දැන් කෘත්‍රිම සිංචනයට භාජනය කරපු සතා යම් හේකින් අපි කරලාද කෘත්‍රිම සිංචනයේ සාර්ථක නැතිනම් මේ සතා නැවත දින 18ත් 21ත් අතර කාලයකදී මද ලක්ෂණ පෙන්වනවා. මේන් අපිට දැනගන්න පුළුවන් මේ සතා ගැප් අරගෙන නැහැ කියලා. ඊළඟ කාරණේ තමයි යම් විදිහකින් මේ ලක්ෂණ පෙන්වුවේ නැත්නම් අපිට අනුමාන කරන්න පුළුවන් මේ සතා ගැබ් අරගෙන කියලා. නමුත් අපි එයින් තැයමයටපත් විය යුතු නැහැ. අපි මෙය 100%ක්ම සාර්ථක ගැබ් ගැනීමක් කියලා ගැබ් පරීක්ෂාවක් කිරීමෙන් පස්සේ තමයි කරන්නට ඕනේ. මේ සඳහා සුදුසු වෙන්නේ කෘත්‍රිම සිංචනය සිදු කරලා මාස 2ක පමණ කාලයක් ගියාට පස්සේ පශු වෛද්‍යවරයෙක් ලවා මේ සතා පරීක්ෂා කරව ගන්නට ඕන ගැබ් ගැනීම සාර්ථකද කියලා. දිනකට කීප වරක් කෘත්‍රිම සිංචනය කළත් දින ගැබ් ගන්නේ නැත්නම් ඒට බලපාන හේතු මොනවද? එක පිටම 3 වතාවක්. ඒ කියන්නේ අපි පළවෙනි කෘත්‍රිම සිංචනය කරලා දින 18ක් 21ක් අතරකදී නැවත මද ලක්ෂණ පෙන්වනවා නම් නැවත කෘත්‍රිම සිංචනයක් අපිට කරන්න පුළුවන්. එයත් සාර්ථක නොවේ නම් ඊළඟ අවස්ථාවේදී කෘත්‍රිම සිංචනයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ එක ළඟ කෘත්‍රිම සිංචන 3ක් අපිට කරන්නට පුළුවන්. මේ කෘත්‍රිම සිංචන 3කින්ම මේ සතා සාර්ථකව ගැබ් ගන්නේ නැත්නම් අපි මේ සතා පරීක්ෂාවකට භාජනය කරන්නට ඕනේ. මොනවා හරි රෝගී තත්ත්වයක් තියෙනවද? එහෙම නැත්නම් වෙනත් ප්‍රශ්නයක් තියෙනවද කියන එක අපි අනිවාර්යෙන් පරීක්ෂාවකට භාජනය කරන්නට ඕන. මේ වගේ සතෙක් අපි කියනවා රිපීට් බ්‍රීඩර් කෙනෙක් කියලා. නැත්නම් නැවත මද ලක්ෂණ පෙන්වන සතෙක්. මෙය එක්තරා විදිහක රෝගී තත්ත්වයක් අත්තර වශයෙන්ම කියනවා නම් මේ සතුන් අපි දිගින් දිගටම තවදුරටත් කෘත්‍රිම සිංචනය නොකර පරීක්ෂාවකට භාජනය කිරීමෙන් පස්සේ තමයි නැවත කෘත්‍රිම සිංචනයකට යොමු වෙන්නට ඕන. කෘත්‍රිම සිංචනයෙන් ගැබ්ගත් දෙනක් කොහොමද රැකබලා ගන්න ඕනේ? අපි මතක තියාගත්තු වැදගත් කාරණයක් තමයි මේ මාස 18ක හෝ 18ක අතර වයසක ඉන්න වැසි පැටවෙක් වර්ධනය අවසන් වෙලා නැහැ. අපි කලින් සඳහන් කළා මේ අවස්ථාවේදී 3න් 2ක වර්ධනයක් තමයි මේ සතාගේ සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට අපි හොඳට මතක තබා ගන්න යුතු කාරණයක් තමයි මේ සතා ගැබ් ගන්නුවාට පස්සේ සතාගේ ගැබ වර්ධනය සහ ඒ වගේම මව් සතාගේ වර්ධනය මේ වර්ධන දෙකම සිද්ධ වෙන අවස්ථාවක් තමයි තියෙන්නේ. ඉතින් මෙතෙන්දී ඉතාමත් හොඳින් මේ සතා පෝෂණය කිරීම වැදගත් කියන එක මම නැවතත් කියන්න කැමතියි. ගැබ් කාලයේ අවසන් මාස 2ක වගේ කාලය තුළදී තමයි පැටවාගේ නැත්නම් මව් දෙන තුල සිටින පැටවාගේ වර්ධනයේ 3න් 2ක් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ වැඩිම වර්ධන වේගයක් තියෙන්නේ මේ ගැබ් කාලයේ අවසන් කාල පරිච්ඡේදය තුළ. ඒ නිසා පැටවාගේ වර්ධනය ගැන සලකද්දී මේ කාලය තුළ හොඳම පෝෂණයක් ලබා දීම ඉතාම වැදගත්. මොකද අපි ඒ කාලේ පෝෂණය දුර්වල කරොත් එහෙම වෙන්නේ උපදින පැටවාගේ උපත් බර අඩු වෙන්නට ඒක බලපානවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ මොකද ඊළඟට උපදින පැටියාගේ හොඳ වර්ධනයක් සහ වර්ෂයට එක පැටියෙක් ලබා ගැනීම එකේ ඉලක්කය. ඒ වගේම කලින් ලිංග පරිණතිය ලබා ගැනීම මේ කාරණා සියල්ලටම මේ පෝෂණය කියන එක වැදගත් වෙනවා. කිරි ලබා දෙන දෙනක් ගැබ්ගත් විට ඒ දෙනගෙන් කිරි ගැනීම නවත්වන්න ඕන කොච්චර විතර කාලයකින්ද? අවසාන ගැබ් කාලයේදී අනිවාර්යයෙන්ම කිරි වැරීම සිද්ධ කරන්නට අවශ්‍යයි. ඒ වගේම පෝෂණය ඒ කාලේ ඒ වනින් සතෙකුත් පෝෂණය ඉතාම වැදගත් වෙනවා. දෙනක් පැටවකු බිහි කරන අවස්ථාවේ සහ ඉන් පසුව කොහොමද රැක බලා ගන්න ඕනේ? බිහි කිරීමේ අවස්ථාවේදී වැදගත් දෙයක් තමයි අපි දන්නවා පැටියා බිහි කරද්දී සතාගේ ගර්භාෂය පරිසරයට නිරාවරණය වෙනවා. මේ අවස්ථාවේදී ගර්භාෂය තුළට විශාල විස බීජ ප්‍රමාණයක් ඇතුළු වෙන්න අවස්ථාව තියෙනවා. මේ නිසා අපි කරන්න ඕනේ හොඳ වටපිටාවක් සතාට ලබා දෙන්න ඕනේ. පැටියා බිහි කිරීම සතාට ඊටාම පිරිසිදු හොඳින් අපි කියනවා නම් හොඳට විස බීජ විනාශ කරපො ඊටාම පිරිසිදු පරිසරයක් මේ සතාට ලබා දෙන්නට ඕනේ. එහෙම නැත්නම් වෙන්නේ පැටියා බිහි කලයින් පස්සේ ගර්භාෂයේ යම් ආසාදන ඇති වෙලා ඊළඟට ඒ සතා නැවත ගැබ් ගැනීම සඳහා විශාල කාලයක් ගත වීම. මේවනි
අවස්ථාවට පත් වුණොත් එහෙම නැවත පැටියෙක් බිහි කරගන්නට සෑහෙන කාලයක් ගත වෙනවා. මේ නිසා පිරිසුදු පරිසරයක් ලබා දීම ඉතාම වැදගත් පැටියා බිහි කරන අවස්ථාවේදී. ඒ වගේම පැටියා බිහි කලයින් පස්සේ මව්සතාගේ අපි කියනවා ඍණ ශක්තිය තුලන අවස්ථාවකට පත් වෙනවා කියලා. මේන් අදහස් කරන්නේ සතාගේ ශරීරයෙන් වැය වෙන ශක්තියට වඩා අඩු ශක්ති ප්‍රමාණයක් තමයි මේ කාලේ සතාගේ ඇඟට ලබා ගන්න ආහාර වලින්. ඒකට හේතුව තමයි ඇති වෙන ආතතිය සහ සතාගේ ශරීරයේ තියෙන හෝමෝන වල වෙනස් වීම නිසා ආහාර රුචියේ අඩුවකමක් ඇති වෙනවා මේ කාලය තුළ. මම හිතන්නේ අපේ ගොවින් ඉතාම හොඳින් දන්න කාරණයක් මේක පැටියා බිහි කරමු අවස්ථාවේදී සතාගේ ආහාර ගැනීමේ යම් අඩුපාඩුවක් සිද්ධ වෙනවා. ඉතින් මේ නිසා අපි කරන්නට ඕනේ මේ කාලය තුළදී ඉතාම හොඳ පෝෂණයක් ලබා ගැනීමට. ඉන් අදහස් කරන්නේ ගුණාත්මක භාවයෙන් වැඩි ආහාර සහ සාන්ද්‍ර ආහාර අපි ලබා දෙන්නට ඕනේ. මොකද අපි කතා කරමින් හිටියේ වැසි පැටියෙක් ගැන. පළවෙනි වතාවට පැටියෙක් බිහි කරලා කිරි නිෂ්පාදනය ආරම්භ කරන සතෙකුට ඉතාම වැදගත් මේ මා කියපු විස්තරය. මොකද මේ සතා නැවත මාස 3ක් ඇතුළතදී අපි නැවත ගැබ් ගැන්වීම කරන්නට ඕන. මේ නිසා මේ කාලය තුළ පෝෂණය ඉතාම වැදගත්. පැටවකු බිහි කළ දෙනක් නැවත ගැබ් ගන්වන්න සුදුසුම අවස්ථාව කුමක්ද? සාමාන්‍යයෙන් අපි දන්න දෙයක් තමයි පැටියා බිහි කරලා දින 45ක් වගේ ගත වෙනකොට හොඳ පාලනයක් තියෙනවා නම් ඒ සතා මද ලක්ෂණ පෙන්වනවා. නමුත් මෙතනදී අපි ගැබ් ගැනීමක් සිදු කරන්නේ නැහැ. මේකට හේතුව තමයි මේ අවස්ථාවේදී මද ලක්ෂණ ඇති වෙන්නේ සතාගේ ඩිම්බ කෝෂවල ක්‍රියාකාරීත්වය නැවත ආරම්භ වීම නිසා. සාමාන්‍යයෙන් ගර්භාෂය යථා තත්ත්වයට පත් වෙනකොට දින 60ක පමණ කාලයක් ගත වෙනවා. එම නිසා පැටියා බිහි කරාට පස්සේ නැවත ගැබ් ගැනීම සිදු කරන්නට ඕනේ. පැටියා බිහි කරලා දින 60ක් වගේ කාලයක් ගත වුණාට පස්සේ. ඒ තොරතුරු අපට පැහැදිලි කරලා දෙන්න අද අපත් සමග එක්ුණේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සත්ව අභිජනන අංශයේ නියුක්ති අධ්‍යක්ෂ වෛද්‍ය පී.ජී. සෙනවිරත්න මහතායි. ගවයන් ගැබ් ගැන්වීම සඳහා යොදාගත හැකි කෘත්‍රිම සිංචනය පිළිබඳව තවදුරටත් විස්තර ඔබට අවශ්‍ය නම් ඔබ ප්‍රදේශීය පිහිටි රජයේ පශු වෛද්‍ය කාර්යාලයෙන් හෝ අප ලිපිනයෙන් විමසන්න. මෙයයි අපේ ලිපිනය. සත්වරාවය ගුවන් විදුලි වැඩසටහන තෙපල්පෙට්ටිය 13 පේරාදෙණිය. සත්වරාවය ගුවන් විදුලි වැඩසටහන තෙපල්පෙට්ටිය 13 පේරාදෙණිය. මෙන්න මෙවර තෑගි ගෙනෙන ප්‍රශ්නය. මෙන්න මෙවර තෑගි ගෙනෙන ප්‍රශ්නය. ගව පාලනයේදී දෙනුම් ගැබ් ගැන්වීමට යොදාගත හැකි කෘත්‍රිම සිංචනය නම් ගව අපජරණ ක්‍රමයේ වාසි මොනවාද? ගව පාලනයේදී දෙනුම් ගැබ් ගැන්වීමට යොදාගත හැකි කෘත්‍රිම සිංචනය නම් ගව අපජරණ ක්‍රමයේ වාසි මොනවාද? පැනයක පිළිතුර මේ ලිපිනයට යොමු කරන්න. සත්වරාවේ ගුවන් විදුලි වැඩසටහන තැපැල්පෙට්ටිය 13 පේරාදෙණිය. සත්වරාවේ ගුවන් විදුලි වැඩසටහන තැපැල්පෙට්ටිය 13 පේරාදෙණිය. අද සත්වරාවේ රැඳී සිටින්නට තිබූ කාලය මිනිමාවට පත් වෙනවා. යලිත් ලබන සිකුරාදාත් සත්වරාවෙන් හමු වන බලාපොරොත්තුවෙන් සමුගන්නට අවසර. අදත් සත්වරාවේ පිටපත හා සම්බන්ධීකරණය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විජේසූරිය වැලිකම්පල. ශ්‍රේෂ්ඨ පටිගත කිරීම ඉන්දුනිල් සමරකෝන්. තාක්ෂණික දායකත්වයේ අචලා ගුණසේකර. ඔබට යහපතක් ප්‍රාර්ථනා කරන මම ප්‍රියන්තනී ගමගේ හම්පත්. සත්වරාවය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීම.